ගැනීමත් හොඳයි කියලා හිතනවා. මම මේ වෙලාවේ මේ පොතක් පෙරලනවා තමයි. ඒක විවේචනය කරන්න ඕන කෙරුට අයිතියක් තියෙනවා. මේ බර්ට්‍රන්ඩ් රසල් Human Knowledge, Its Scope and Limits. කියන්නේ මිනිස් දැනුම එහි පරාසය සහ සීමාවන්. එතකොට මේ කෘතියේ මේක 1948 පළ වුණේ. මම මේක හොඳට පරිශීලනය කරලා තියෙනවා. මමත් පරණ මිනිහෙන්නේ. එතකොට මේකේ එක පරිච්ඡේදයක් තිබෙනවා. ඒකේ මේ සංකල්ප 4 තියෙනවා. fact, belief, truth and knowledge. හොඳද? fact, FACT, belief, truth and knowledge. දැන් මෙතන මේ knowledge කියන්නේ දැනුම. අපි කවුරුත් තේරුම් ගන්න පහසුවෙන්ම පුළුවන්. අපි අද මේ වැඩසටහන යොමු කරලා තිබෙන්නේ දැනුම පිළිබඳව විග්‍රහ කරන්නනේ. ඒක ගැටලුවක් නැහැ. එතකොට truth කිව්වහම අපේ සිහියට එන්නේ සත්‍යය. දැන් චතුරාර්ය සත්‍ය කියලා අපි කතා කරනවා. Four Noble Truths. ඒ එක සංකල්පයක්, තවත් සංකල්පයක්. එතකොට belief කිව්වහම ඒක විශ්වාසයක්, හුදු විශ්වාසයක්. ඒක හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. නමුත් විශ්වාසයක්. ඒකත් අපිට තේරුම් ගන්න අමාරු නෑ. නමුත් fact කියන වචනය අපේ භාෂාවේ මම දන්න වචනයක් තිබුණේ. දැන් අපි 1970 සිංහලෙන් වෛද්‍ය විද්‍යාව උගන්වන්න පෙළඹුණු වෙලාවේ ඒ කාලේ මේක ගැන මම ශබ්දකෝෂ පෙරලලා බැලුවා. මට හරි ඒ අර්ථයම එන වචනයක් නැහැ. ඒ කාලේ මාටින් වික්‍රමසිංහ සූරීන් ජීවතුන් අතර වුණා. එතුමාට මම ගිහින් හම්බෙලාම මේක ගැන හොඳ සාකච්ඡා කරා. එතුමා නම් මේක ගැන හොඳට හිතලා තිබුණා. එතුමා කිව්වා ඔව් ෆැක්ට් කියන ඒ ඉංග්‍රීසි වචනයට අපේ භාෂාවේ හරියටම ඒ අර්ථයෙන් වචනයක් හිතා ගන්න බෑ. කාරණා කිව්වොත් ඒක හරි දියාරුයි. සිද්ධාන්ත කිව්වොත් ඒක ටිකක් සැර වැඩි. එතකොට සාධක කිව්වොත් වෙනත් අර්ථයක් එන්නේ. ඒ නිසා ඒ ෆැක්ට් කියන ඉංග්‍රීසි වචනේ තිබෙන අර්ථය හරියටම සිංහලෙන් කියන්න ඕන නම් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ කිව යුතුයි කියලා. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ නිකම්ම ප්‍රත්‍යක්ෂ කියන්නත් බෑ. එතුමා ඒකත් සඳහන් කළා. අර සිද්ධාන්ත, කාරණා, ප්‍රත්‍යක්ෂ, සාධක. ප්‍රත්‍යක්ෂ කිව්වොත් වෙනත් දෝකාර තියෙනවා එතන. ඒ නිසා ෆැක්ට් කියන ඉංග්‍රීසි වචනයට සරිලන වචනයක් ඔබතුමා හොයනවා නම් මම යෝජනා කරනවා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ. අපේ මේ ඉන්ද්‍රියන්ට ග්‍රහණය කරගන්න පුළුවන් පද. දැන් හිතන්න මේ වීදුරුවේ වතුර තියනවායි කියන එක ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක්. මේක පේනවා, අපිට අල්ලලත් බලන්න පුළුවන්, ගන්ධ සුවඳත් බලන්න පුළුවන්, රසත් බලන්න පුළුවන්. මේක ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ. අපේ පසිඳුරන්ගෙන් 4කින්ම ඒක සාක්ෂාත් කරගත්තා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ. එතකොට දැන් මේ පසුබිම සහිතව දැන් තවත් කියමු මේ ලෝකේ රසල් කියන්නේ ෆැක්ට්ස් කියන්නේ මොකක්ද කියන එකට එතුමා කියන්නේ මේ ලෝකයේ තිබෙන සියලුම දේ facts. Everything that is in the world are facts. මේ ලෝකයේ යම් කිසි දෙයක් තිබෙනවා නම් දැන් මේ වැඩසටහන
මේ මෙහෙවන්නේ හසන්ත හෙට්ටිආරච්චි කියන එක ෆැක්ට් එකක්. ඉර හඳ සීගිරිය කලාවැව මේවා සේරම ෆැක්ට්ස්. අපේ මහාචාර්ය නලින් විද්‍යාව බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන එක ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක්. මොකද එතුමා දැනුත් දිගටමත් ඒක කියනවා. ඉතින් ඒකේ සත්‍යද අසත්‍යද කියන එක වෙනම කතාවක්. නමුත් ඒක ෆැක්ට් එකක්. එතකොට මේ අනුව ඒ ෆැක්ට්ස් කියන වචනයට අපිට පැහැදිලි උත්තරයක් තියෙනවා. එහෙනම් දැන් බිලීෆ් කිව්වහම දැන් අනිත් අතට යන්න ඕනේ. බිලීෆ් කිව්වහම මේක මේ අමාරුයි හොඳටම ඒක විග්‍රහ කරන්න. රසල් කියන්නේ බිලීෆ් කියන්නේ ඒක සතුන්ගෙත් තිබෙනවා අපෙත් තිබෙනවා යම් කිසි තත්වයක් අපේ සිරුරේ සහ මනසේ ජනිත වන සිරුරේ ගතේ සිතේ ජනිත වන එක්තරා තත්වයක් තමයි මේ විශ්වාසයක් කියන්නේ. කියමු අක්කේ අර බලන්නකෝ වැස්සක් නොව එන්නේ හෝ ගාගෙන ඉන්නේ ගස්ගල් පෙරලෙන්නේ කිව්වහම දැන් තව ටික වෙලාවකින් වසී කියලා අපිට විශ්වාසයක් එනවා. ඒක ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක් වෙන්නේ වැස්සහමයි. ඊට ඉස්සෙල්ලා හැඟීමක් තිබෙනවා. ශරීරයේ සූදානමක් තිබෙනවා ඒක සිදුවේයි කියලා දැන්. එතකොට දැන් මට මතකයි මේ වෙලාවේ ආගමික හැඟීම් මට මේ වෙලාවේ සිහියට එන්නේ හසන්ත අපේ ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා. එතුමා අවසාන කාලයේදී මේ පිළිකාවක් හැදිලා මුත්‍රාශය බොහොම අමාරු වෙලා වුණා. ඒ කාලේදී එතුමාට වෛද්‍ය විද්‍යාවෙන් සරණක් ලැබුණේ නැහැ. ඒ දවස්වල එතුමා රචනා කළා ගීතයක්. ඒ ගීතේ ඔහු කියනවා ජේසුනි මට ඔබ විශ්වාසයි. ඔබ මගේ ජීවිතයයි. හැමදාමත් එහෙමයි. එතුමා ජේසු දෙවියන්ගෙන් අපේක්ෂා කරුවා එතුමාගේ මේ රෝගය ඒ විශ්වාසයක්. එතකොට දැන් අපි ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ කියන්නේ මොකක්ද කියලා යම් අවබෝධයක් තිබෙනවා. විශ්වාස කියන්නේ මොකක්ද කියලාත් තේරුම් ගත්තා. සත්‍ය කිව්වහම සත්‍ය කියන මේ සංකල්පයට කොටස් දෙකක් තිබෙනවා. එකක් ඒක සම්බන්ධව විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වාසයට අදාළ කරුණු කාරණා කියනවා තිබෙනවා. සත්‍යයකට විශ්වාසයක් තිබෙනවා. ඒකට අදාළ කරුණු කාරණා තිබෙනවා. කියමු අපි දුක්ඛ සත්‍ය ගත්තොත් ඒක විශ්වාසය. එතකොට ඒකට අදාළ කරුණු කාරණා තමයි ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විපයෝගෝ දුක්ඛෝ. දැන් හරිස්චන්ද්‍ර මැතිතුමා නැති එක අපිට දැනෙන දෙයක් නේ. ආදී වශයෙන් එතකොට විශ්වාසයකුත් තිබෙනවා. ඊට අදාළ කරුණු කාරණාවක් තිබෙනවා. ඒ truth. knowledge කිව්වහම දැනුම කිව්වහම මේක ටිකක් දිග වෙන හින්දා කතාව මම කෙටියෙන්ම කියන්නම්. නවීන විද්‍යාවේදී යම් කිසි දෙයක් මම දනිමි කියලා එහෙම බුද්ධි ගෝචරව අනිත් අය හේතු ගන්නවන්න පුළුවන් විදිහට කියන්න නම් හසන්ත කරුණු තුනක් සපිරෙන්න ඕන. එකක් ඒ මම දනිමි කියන දේ ඇත්තක් වෙන්න ඕන. මම කිව්වොත් හසන්තගේ ගෙවත්තේ අඹගසක් තිබෙන බව මම දනිමි කියලා මම මෙතන ඉඳන් කිව්වොත් ඒක ඇත්ත වුණත් මම දන්නේ නැති වෙනවද නැද්ද කියලා තිබෙනවා නම් ඒක දැනුම නෙමෙයි. මම නිකන් කියපු එක හරි ගියා. නේ බොහෝ ඒවා ඔහොම තමයි. හිතලා කියන ඒවා හරියනවා. එතකොට පළවෙනි කොන්දේසිය ඒ කියපු දේ මම දන්නවයි කියපු දේ ඇත්තක් වෙන්න ඕනේ. ඒක මදි. ඒකට ඉන්ද්‍රිය ගෝචර
සාක්ෂි තිබෙන්න ඕනේ. ඒක එහෙමයි කියලා. එක්ක මම දැකලා එක්ක වෙනත් තෘණ විද්‍යාව දන්න අය කියලා මේක මෙහෙමයි කියලා. නමුත් ඒකත් ප්‍රමාණවත් නෑ. මොකද මට මේ අපේ හරිස්චන්ද්‍ර මනෝවෛද්‍යතුමා කියලා දෙයි නොයෙක් මානසික ආබාධ නිසා කොස් ගස් අඹ ගස් වගේ වෙන්න පුළුවන්, නැති තැන ගස් පෙනෙන්න පුළුවන්, හැලුසිනේෂන්, ඉලූෂන්, ඩිලූෂන් ආදී වශයෙන්. එතකොට ඒකත් ප්‍රමාණවත් නැහැ. ඒක ඇත්තක් වෙන්න ඕනේ. ඒකට පක්ෂව සාක්ෂි තිබෙන්න ඕනේ ඉන්ද්‍රිය ගෝචර. තුන්වැනි නිසා ඊටාම වැදගත් ඒ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ විශ්වාස කටයුතුයි කියා මට ප්‍රකාශ කරන්නට බුද්ධිමය ශාස්ත්‍රීය අයිතියක් තිබෙන්න ඕනේ. මේක මේ මම ඉංග්‍රීසියෙන් සම්පින්දනය කළොත් අපි කියන දේ it must be true, I must be sure it is true, I must have the right to be sure it is true. ඒක ඒ අයිතිය ලැබෙන්නේ කොහොමද? අනිත් අයත් මේක තහවුරු කරන්න ඕනේ. නැත්නම් එක්කෙනෙක් ඇවිත් කියලා මේක මෙහෙමයි කියලා කියනවා. එක්කෝ කැමති නැහැ පිළිගන්න, නැත්නම් නෑ විද්‍යාවේ නවීන විද්‍යාවේ එහෙම පිළිගන්නේ නැහැ. මේ ක්‍රමය අනුව ලබාගත් දැනුම නිසානේ හසන්ත මිනිසා සඳට ගියේ. යමෙකුගේ වකුගඩු තවත් කෙනෙකුට බද්ධ කරන්න පුළුවන්. මේ රූපවාහිනිය ක්‍රියාත්මක වෙන්නේ මේ දැනුම පදනම් කරගෙන ගත් මෙවලම් නිසා. එතකොට මේ හතර මොනවද? ෆැක්ට්, ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ, බිලීෆ් විශ්වාස, ට්‍රුත් සත්‍ය, දැනුම හෙවත් නොලෙජ් කියන ඒ සංකල්ප හතර අපි හොඳට තෝරා බේරාගත්තේ නැත්නම් හරීම අවුල් ජාලයක් තමයි වෙන්නේ. අපි ටිකක් ඉන්නේ ඒ වාගේ තැනක